guys. අපි මේ ඉන්නේ ස්ටේට් හවුස් එක ළඟ. මේක ගැන වීඩියෝ එකක් ඔයාලට වෙනම දවසක ගේන්නම්. අපි අද යන්න ඉන්නේ සෝඩා සිටි මාකට්. මේක මෙහි තියෙන ෆාමර්ස් ලගේ පොපියුලර් මාකට් එකක්. අපි එනං එතනදී හම්බෙමු. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ ෆාමර්ස් මාකට් එකේ එන්ට්‍රන්ස් එකට. අපි ගිහින් බලමු මොනවද මෙහි තියෙන්නේ කියලා. ඔයාලට පේනවද හරිම ක්‍රවුඩඩ්. ඒ වගේම ඩොග් ෆ්‍රෙන්ඩ්ලි තැනක් මෙතන. අපි ගිහින් බලමු. කොලොම්බියා සවුත් කැරොලයිනා වල තියෙන මේ මාකට් එක ගොවියන්ගේ සතිපොළ විදිහට හඳුන්වන්න පුළුවන්. සතියේ හැම සෙනසුරාදාවකම උදේ 9 සිට 1 දක්වා පවතින මෙය 2005 දී තමයි මුලින්ම ආරම්භ කරලා තියෙන්නේ. මෙය දේශීය ගොවීන්, ශිල්පීන්, ආහාර වෙළෙන්දන් හා කුඩා ව්‍යාපාරිකයන් එකට එක් කරන හරිම අපූරු තැනක්. handmade jewelries, මැටි භාණ්ඩ, චිත්‍ර, ලී බඩු, ඉටිපන්දම්, ඒ වගේම සබන්, ගෘහාලංකරණ ඇතුළු අතින් සාදන ලද කලා හා අත්කම් සඳහා මේ වෙළඳපොළ හරිම ප්‍රසිද්ධයි. You say you're making a video about the market? Yeah, so This market was rated #1 in the country last year and #2 this year. oh really? මේ මාකට් එකේ තියෙන විශේෂත්වයක් තමයි වීදියේ පුරාම දිගටම පවතින ලයිව් මියුසික්. ඒක හරිම එන්ටර්ටේනින් හා වෙල්කමින් ඇට්මොස්ෆියර් එකක් නිර්මාණය කරනවා. ඔයාලට පේනවා ඇතිනේ මෙතන තියෙන දේවල් වලින් ඔයාලා මෙහෙට ආගන්තුකයෙකුවත් මෙහි තියෙන සංස්කෘතිය ගැන හොඳ එක්ස්පීරියන්ස් එකක් අරගන්න පුළුවන්. දේශීය වෙළෙන්දන් 150කට අධික සංඛ්‍යාවකට නිවහනක් වන මෙහි නැවුම් පළතුරු, එළවලු, නැවුම් බිත්තර, මස් වර්ග, විවිධ මුහුදු ආහාර, ඒ වගේම පාන් හා බේකරි නිෂ්පාදන,
හැම්මේඩ් ජෑම් වර්ග, ජෙලි, මී පැණි, සෝස්, ඒ වගේම විශේෂිත කෝපි වර්ග, තේ සහ ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් සහ දේශීය හා විදේශීය තවත් බොහෝ දේවල් මේ මාකට් එකෙන් ඔයාලට මිලදී ගන්න පුළුවන්. මෙතන තියෙන නිෂ්පාදන සාපේක්ෂව මිලෙන් ටිකක් වැඩි වුණත් නිෂ්පාදනවල ගුණාත්මක භාවය හා නැවුම් භාවය අතින් නම් හරිම ඉහළයි. ඔයාලට පේනවා ඇති මෙතන තියෙන ගොඩාක් නිෂ්පාදනවල තල්ගස සහ අඩසඳ නිරූපණය වන ආකාරයක්. අපිට මේ තල්ගස හා අඩසඳ දැක ගැනීමට හමුවන්නේ සවුත් කැරොලයිනා ස්ටේට් ෆ්ලෑග් එකේ. මේ තල්ගසින් නිරූපණය වන්නේ රාජ්‍යයේ ස්ට්‍රෙන්ත් එක සහ රෙසිලියන්ස් බව. ඒකට හේතුව තමයි එකල යුද සමයේ කාලතුවක් කුණ්ඩවලින් ආරක්ෂා වීමට මෙම ශාකය තෝරා ගැනීම. අඩසඳ ගැන නම් මතවාද දෙකක් තියෙනවා. ඉන් එකක් තමයි එය එකල සොල්දාදුවන්ගේ ගෙලවටා පැළඳි ආම එකක් විදිහට සලකනවා. අනෙක් මතය නම් සොල්දාදුවන්ගේ තොප්පිය මත තිබූ රිදු රාංචනය ප්‍රතිනිර්මාණය කරනවා. ඇමරිකාව කියලා කියන්නේ මල්ටිනේෂන් කන්ට්‍රි එකක්. ඔයාලට මෙහෙට ආවොත් මුළු ලෝකෙම තියෙන හැම කුසීන් එකකම වගේ ආහාරවල රස බලන්න පුළුවන්. ඉතින් මේ සෝඩා සිටි මාකට් එකත් හැම නේෂන් එකකම වගේ ආහාරවලින් පිරී ඉතිරී පවතිනවා.
මතකද මං ඔයාලට කිව්වා මෙතන ඩොග් ෆ්‍රෙන්ඩ්ලි තැනක් කියලා. ඉතින් එයාලා වෙනුවෙනුත් මෙතනදී ඩොග් ෆුඩ් අයිටම්ස්, ටොයිස් එහෙමත් මිලදී ගන්න තියෙනවා. මෙතන ඒ වගේම ෆන් ඇක්ටිවිටීස් උත් ගොඩක් තියෙනවා. ඔයාලට මේ පේන්නේ අපි ගලක ලස්සන චිත්‍රයක් අඳින හැටි. මෙහි සාමාන්‍යයෙන් පාකින් වලට චාර්ජ් කරනවා. හැබැයි සෝඩා සිටි මාකට් එක තියෙන ටයිම් එකේදී පාකින් වලට අය කිරීමක් කරන්නේ නැහැ. ඔයාලා එන්න හිතන් ඉන්නවා නම් මෙතන ඇඩ්‍රස් එක තමයි 1500 Main Street, Columbia, South Carolina. මේ මාකට් එක Main Street එකේ බ්ලොක් 1300 ඉඳන් 1700 දක්වා විහිදී පවතිනවා. මේ හැමදේම අතින් හදපු දේවල්. බලන්නකො මේ දේවල් වල තියෙන ලස්සන. මෙහේ අයගේ තියෙන එක් විශේෂ පුරුද්දක් තමයි යාලා ට්‍රැවල් කරන තැන්වලින් සුවනියර්ස් එකතු කරන එක. ඉතින් අපි මේ ඇවිත් තියෙන්නේ සෝඩා සිටි මාකට් එක තියෙන ස්ට්‍රීට් එකේම තියෙන සුවනියර් ෂොප් එකකට. මමත් ඉතින් මේ ඔයාලට පේන නෙයිල් පාට සුවනියර් එක අරගත්තා. බලන්නකෝ මාකට් එක බලන්න ඇවිත් ඉන්න යාළුවෝ කවුද කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති සෝඩා සිටි මාකට් එකක් විතරක්ම නෙමෙයි. කාර්යබහුල ජීවිතයෙන් මොහොතකට මිදී වෙහෙස නිවා ජීවිතයට වෙනසක් සහ නැවුම් ආරම්භයක් ලබා ගැනීමට ජීවිතයේ සුන්දරත්වය විඳීමට පැමිණෙන එක් ගමනාන්තයක්.
ඉතින් ආයෙත් දවසක තවත් ලස්සන තැනකදී අපි හමු වෙනකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න.